ලංකාවෙන් ඇති එකම රට තමන්ගේ ප්‍රධාන ආහාර වේලේ සැපයුම් මාර්ගය තැන් දෙකකින් ලොක් කරගෙන ඉන්න. මං කතා කරන්නේ හාල් ගැන. බලන්ට ලංකාවේ ගොවියෙක් වී නිෂ්පාදනය කරලා ඒ වීටික මෝල් හිමියාට නැත්තං අතරමැදියාට විකුණන තැනට දාලා තියෙනවා පාලන වීමිලක් කියල එකක්. දෙවනියට අර මෝල් හිමියා හෝ අතරමැදියා ඒකෙන් හාල් නිෂ්පාදනය කරලා. තොග වෙළඳ පොළ හරහා සිල්ලර වෙළඳ පොලට මේක නිකුත් කරාට පස්සේ පාරිභෝගිකය අතට පත්වෙන තැනදී දාලා තියෙනවා පාලන හාල් මිල කියල එකක්. මේසවලට එහෙම ගහලා දානවා අපි දැක්ක යන්නේ වගේ පාලන මිලක් තමයි. ඒ කියන්නේ මේ එකම භාණ්ඩය තැන් දෙකකින් පාලන මිලක් දාලා හිර කරලා තියෙනවා. ගොවියාගේ පැත්තට ඒ කියන්නේ වී වලට පාලන මිලක් දාද්දි ඒක හේතුව ගොවියාට හොඳ මිලක් ලබා දෙන්න කියලා. අනිත් පැත්තෙන් හාල් වලට පාලන මිලක් දාන්න හේතුව පාරිභෝගිකයාට අඩු මිලට සහන මිලකට හාල් ගන්න පුළුවන් වෙන්න කියලා. මේ අතරේ තියෙන අරමුණ මැද්දේ තමයි අතරමැදියා හෙවත් වී වලින් හාල් නිෂ්පාදනය කර බෙදා හරින්නා වෙන මෝල් හිමියා. අනවශ්‍ය ලාභයක් උපයාගෙන ධන කුවේරයන් බවට පත් වෙයි කියලා ඒක නවත්තන එක. දැන් ඔය එකක්වත් වෙලා තියෙනවද? මෝල් හිමියෝ ගත්තොත් ලංකාවේ ඉන්න ලොකුම හල්ලිකාරයෝ ධන කුවේරයෝ රෝල්ස් රොයිස් පදින්නේ. ඒගොල්ලන්ගේ ධනෙන් ඒගොල්ලන්ට කැමති වාහන ඒගොල්ලෝ පැද්දර කමක් නැහැ. මෙතන මාතෘකාව ඒක නෙමෙයි. හැබැයි අර පාලන මිලෙන් ඒක වළක්වන්න බැරි වෙලා තියෙනවානේ ලංකාවේ ආණ්ඩුව හැමදාම උත්සාහ කළාට. ඒ වගේම හාල් වෙළඳ පොළ ගත්තොත් අර පාලන මිලට ගන්න හාල් නැහැ. ඒ කියන්නේ හාල් වල හිඟයක් ඇති වෙනවා හැමතිස්සෙම. නැත්තම් සුපර් මාකට් එකට ගියොත් මේ දවස්වල උනත් කීරි සම්බ හොයාගන්න නැහැ කාටවත්. ඇයි? ගත්තොත් පාලන මිලට දෙන්න බෑ කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ වෙනකොට වී මිල සම්බන්ධයෙන් තියෙන සාකච්ඡාවේදී මෙච්චර දවස් මෝල් හිමියෝ තමයි මේ මාෆියාකාරයෝ මෝල් හිමියෝ තමයි මේකේ ඉන්න හොර වෙලෙන්දෝ ගාගෙන චෝදනා කරපු ඇමති කෙනෙක් වෙලා ඉන්න දැන් කෙනෙක් කියනවා වී මිල පාලනය වෙන්න ඕනේ ඉල්ලුම සහ සැපයුම අතර සම්බන්ධතාවයෙන් කියලා. එහෙනම් ඉතින් ඔය පාලන මිල අයින් කරා නම් ඉවරයිනේ. ඒ වගේම එතන පාලන මිල අයින් කරලා අර හාල් විකුණන තැනට පාලන මිලක් දාගෙන ඉන්නත් බෑ. මොකද හාල් විකුණන තැන පාලන මිල හාල් මිල කියන එක මෝල් හිමියාට බලපානවා. එයා වී කීයටද ගන්න කියන කාරණාවට. එතකොට එයා විකුණන්න පුළුවන් ගානට ඕනේ වී ගන්න. එහෙනම් ඒක අවසානයේ අඩු වෙන්නේ ගොවියාගෙන්ම තමයි. ඉතින් ගොවියාට වැඩි මිලක් දෙන්නයි පාරිභෝගිකයාට අඩු මිලක් දෙන්නයි ගියාම මෝල් හිමියාට තමන්ගේ වියදම දරා ගන්න බැරි නම් ඒගොල්ලෝ පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා ඒගොල්ලන්ට ඒක දරන්න බෑ කියලා ඔය කියන ගණන් වලට. හැබැයි කොහොම වුණත් ඒගොල්ලෝ තමයි ආණ්ඩුවක් පත් වෙනකොට ඉන්න ලොකුම අනුග්‍රාහකයෝ. මේ දැන්ගින ජනාධිපතිතුමත් ආවේ ගියේ ඒ වාහනවල. ඒ මෝල් හිමියෝ සපයපු වාහනවල තමයි අර ඇස්සිම් වලට පවා ආවේ ගියේ. ඉතින් මෝල් හිමියෝ මේ දේශපාලනය තුල මේ පාලන මිලවල් පාලනය කිරීම තුල තමන්ගේ අතරමැදි දේශපාලනයක් කරලා ඒගොල්ලෝ බොහොම ස්ථාවරලා ඉන්නේ. ඒක තමයි ඔවුන්ට ඒකෙන් ලොකු ධනයක් උපයා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. කොහොම වුණත් මේ පාලන මිල දෙකක් දාලා වෙළඳ පොලේ ප්‍රධාන ආහාරේ ගෙලසිර කරලා තියෙන එකෙන් කවදාවත් මේ ආහාර සැපයුම් ජාලය අපිට හරියට හදාගන්න වෙන්නේ නැහැ. ඒක තමයි අපිට කන්නේන් කන්නේට එක කන්නයකට කීරි සම්බ නැහැ. අනිත් කන්නේට නාඩු නැහැ. හාල් හිඟෙනවා කියනවා. රටින් ගෙන්නනවා. ඉවරයක් නැහැ. ඒ අතරේ ගොවියා වී විකුණ ගන්න බැරුව එයාගේ උද්ඝෝෂණ රාශියක් මේ වෙනකොට පවත්වන රට හැමතැනම. මොකද එයා මේ මාකට් එක ඇතුලේ කුඹුරක් කරන්න අරගෙන දින 100ක් 110ක් එක දිගට මහන්සි වෙනවා. විචල්්‍ය සාධක රාශියක් ඒකට යෙදවුම් විදිහට දානවා. ඒක ශ්‍රමය වෙන්න පුළුවන්, තෙල් වෙන්න පුළුවන්, පෝර වෙන්න පුළුවන්. එයාට වතුර ටික නිකන් ලැබෙනවා වෙන්න පුළුවන්. වතුර ටික කොහොමත් අහසෙන් ලැබෙන එක. අනිත් කාරණාව මේ විචල්්‍ය රාශියක් එක්ක නිෂ්පාදනය කරලා එන වී ටිකට කොහෙවත් ඉන්න රජය කියනවා නම් මේක තමයි පාලන මිලකට දෙන්න ඕන කියලා කොහොමද ඒක තීරණය කරන්නේ මිල මේකයි කියලා උඩින් ඉඳගෙන. ලංකාවේ තැනෙන් තැනට මේ නිෂ්පාදන වියදම් විචල්්‍ය වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. එකම පළාතේ එකම ගොවිය දෙන්නෙක්ගේ වියදම දෙකක් වෙන්න පුළුවන්.
ගොවියා තමයි දන්නේ තමන් ඒකට දරපු වියදම. එතකොට ඒකට පොදුවට ඉරක් ගහලා මෙන්න මේක තමයි පාලන මිල කියලා කවුරුත් තීරණය කරන්නේ කොහොමද? ඒක සාධක ගණනය කරන්නේ කවුද? ඒක වැරදි, ඒක බොරුවක් කරන්න බෑ. ඒ වගේම මෝල් හිමියත් ඒ වී ටික යම් දවසක හාල් කරලා වෙළඳ පොළට අරන් එනකොට විදුලි බිල, තෙල් මිල, සේවක කුලි, බදු ගහන හැටි, ඩොලර් මිල ඔය ඔක්කොමත් එක්ක බලනකොට එයාටත් තියෙන විචල්්‍ය සාධක ගොඩක් මේකට යොදවන්න. ඒ විචල්්‍ය සාධක ගොඩ පාවිච්චි කරලා එයා අර වී කිලෝ එකකින් හාල් කිලෝ එකක් හැදුවට පස්සේ ඒකේ මිල තීරණය වෙන්නේ එයාගේ වියදම මත. එහෙනම් ඒකට කොහොමද රජය කියන්නේ උඹට මම මෙච්චරයි දෙන්න පුළුවන් වෙන්නේ කියලා? වෙළඳ පොළ මිල උච්චාවචනය වෙන එක මෙහෙම වෙනවා අපි දකිනවා. හැබැයි හාල් මිල දාන්නේ අවුරුද්දකට දෙකකට තුනකට විතර එකපාරක්. එහෙනම් පැහැදිලිව තේරෙන්න ඕනේ රජයක් විසින් පාලන මිලවල් දාගෙන තැන් දෙකකින් ලොක් කරගෙන කවදාවත් මේ හාල් සැපයුම අපිට සුමට කරන්න බෑ. එක්ක ගොවියන්ට අර්බුදයක් ඒ මිල ලැබෙන්නේ නැහැ. එක්ක මෝල් හිමියන්ට අර්බුදයක් ඒ කියන පාලන මිලට විකුණ ගන්න බෑ. ඒ අතරේ පාරිභෝගිකයට අර්බුදයක් බාණ්ඩ හිඟයක් මේක ඇතුලේ පැහැදිලිව ඇති වෙනවා. ඒ වගේම පාලන මිල දාලා උදා කරගන්න හදන ගොවියාට සැපක් දෙන එක පෝසතෙක් කරන්න හොඳ මිලක් දෙනවා කියන එක පාරිභෝගිකයට අඩමුණට හාල් සපයනවා කියන එක වෙන්නේ නැහැ. ඒ වගේම ඕක ආසේ තියෙන අර මාෆියා හැදෙනවා, ඔලිගොපොලි මොනොපොලි හැදෙනවා කියන කාරණාවක් දැන් වැඩක් නැහැ නේ. මොකද ලංකාවේ මෝල් හිමියෝ තමයි ධන කුවරයෝ බවට පත් වෙලා ඉන්නේ. එහෙනම් ඒකත් ෆේල්. ඒ හින්දා මම කියන්නේ මේ පාලන මිල දෙකක් දාගෙන ලංකාවේ හාල් වෙළඳපොළ හිර කරන්න හදන එක, හිර කරලා තියෙන එක මේ දශක ගාණක් තිස්සේ එකම වැරද්ද ආය ආය කර කර ප්‍රතිඵලය වෙනස් වෙයි කියලා හිතන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. මං කියනවා මේ පාලන මිල ඉවත් කරලා වෙළඳපොළට නිදහසේ මිල තීරණය වෙන තැනකට හාල් අපි අරගෙන එන්න ඕනේ කියලා. අන්න එදාට පුළුවන් වෙයි ගොවියෝ බහුතරයකට මේ ගොවිතැන හරියට වෙළඳපොළ සාධක අනු නියාමනය කරලා, වෙළඳපොළ සාධක අධීක්ෂණය කරලා, වෙළඳපොළ සාධක අනුව නියමිත නිෂ්පාදනයක් කරන බුද්ධිමත් ගොවියෙකුට අනිවාර්යෙන් හොඳ තැනක් ලබා ගන්න පුළුවන්. එයාව අනුගමනය කරලා එයාව ෆලෝ කරන අනිත් අයටත් ඒ වැඩේ කරන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් බහුතරයක් ගොවියන්ට හොඳ මිලක් ලබා දෙන්න පුළුවන් වෙළඳපොළ සාධක අනුව වෙළඳපොළ දියුණුවටපත් වෙන්නේ එහෙම. ඒ වගේම පාරිභෝගිකයන්ට මේ ලංකාව ඇතුලේ අපිට රටින් ගෙන්නන්න නැතුව හාල් හදාගෙන කන්න පුළුවන් තව මිනිසුන්ට උනන්දුවක් ඇති වෙනවා. අඩුම තරමින් මේ ගොවිතැනට බහලා තමන්ගේ අස්වැන්න වැඩි කරගන්න කරුණු කාරණාවලට එන්න. මොකද ඒක ඇතුලේ නිදහස තියෙනවා නම් යා නියමිත වෙළඳපොළ නිදහස. වෙළඳපොළ නිදහස මගින් තමයි මිනිස්සුෙකුට වඩාත් හොඳින් කාර්යක්ෂමව මේ නිෂ්පාදන ඉස්සරහට ගේන්න ධෛර්යය ලැබෙන්නේ. ඒක තමයි ලෝක ක්‍රමය. අපි ඉතින් ඒවට යන්නේ නැහැ. අපි පාලන මිල දාගෙන ඉන්නවා. අපේ තියෙන අර සෝවියට් වාමාංශික සංකල්ප හින්දා. කමක් නැහැ. ඒකත් දැන් පැත්තක තියන්න. මොකද මේගොල්ලෝ දැන් කියන ඉල්ලුම හැපොයිම කතාව හරි කියලා ඉඳලා වාමාංශික අදහසුත් දැන් ඉවරයි. ඒකත් ඉවරලා තියෙන හින්දා මං හිතනවා යම් ආකාරයකට රට තුල හාල් ආනයන අපනයන ගේට්ටුව පාලනය කරගෙන ඒක අවංකව කරන්න ඕනේ. බොරුවට හාල් ලිංග හදලා හාල් ගොඩ පිටින් ගෙන්නුවොත් එතකොටත් හාල් සැපම වැඩි වීමත් මිල පාලනය මිල බහිනවා. වෙළඳපොලේ මිල බහගෙන යන්න පුළුවන්. ඒ වගේ ජරා වැඩ කරන්නේ නැතුව අවංකව පුළුවන් නම් ආනයන අපන ගේට්ටුවත් ඒකත් බොහොම විනිවිද භාවයකින් කරන්න පුළුවන් නම් හොරා කන්නේ කොමිස් ගහන්නේ නැතුව මං හිතනවා ආනයන අපනයන ගේට්ටුවේ කීයක අතේ තියාගෙන ලංකාවේ හාල් මිල වෙළඳපොළ සාධක මත තීරණය වෙන හාල් රටේ මිනිසුන්ට කන්න තියෙන ගොවියාට තමන්ගේ දක්ෂතාවය මත හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අර වෙළඳපොළ තුල ජනිත වෙනකොට ඒ උනන්දුව මත රටේ හාල් නිෂ්පාදනයේ කාර්යක්ෂම සහ වඩාත් සාර්ථක වෙන තැනකට මේක අරගෙන යන්න පුළුවන්. එහෙනම් ඔය දැන්වත් පාලන මිල කියන පිස්සුවෙන් අත් මිදිලා ඒක නිදහසේ විචල්්‍ය වෙන්න දෙන්න මුලින් චොක් එකක් ඒ. හැබැයි ඒක යම් මොහොතක තුලිතයකට එනවා. අන්න එදාට පුළුවන් ඔය මොනෝපොලි ගැන තියෙන බයත් නැති කරගන්න. ඔබට ජයග්‍රාහී අනාගතයක් වේවා.